අයිවන් දැන් ගොඩක් අය අහනවා රුමනියයි වර්ක් පර්මිට් නිකුත් කරන්නේ නැද්ද කියලා. ඉතින් ඒකට මම දෙන්නම් උත්තරයක්. මොකද මම තමයි මැයි මාසේ 5 වෙනිදා බාර දුන්නා මම ගන්න කම්පැනියේ ලංකාවේ අයගේ ඩොකියුමන්ට් ටික. මැයි 5 බාර දීපු අයට ඩොකියුමන්ට් ටික ඩොකියුමන්ට් බාර දුන්නා. එයාලට අපොයින්ට්මන්ට් ඩේට් හම්බුනේ ඉමිග්‍රේෂන් එකේ ඔක්තෝබර් 30. ඒ කියන්නේ මාස 5කට නිකුත් වෙන්නේ නැහැ. වර්ක් පර්මිට් 8 ඩොකියුමන්ට් අපිට බාර දෙන්න පුළුවන්. එයාලා දීලා දෙනවා. ඒ කියන්නේ මම පළවෙනිදා සිට ඔක්තෝබර් පළවෙනිදා දක්වා නිකුත් වෙන්නේ නැහැ. හේතුව තමයි ආසියා රටවල ගොඩාක් තියෙනවා බ්ලොක් එකක්. එම්බසි ඉන්ටර්ෆේස් කරන්න. ඒ බ්ලොක් එක අඩු කරගන්නකම් වර්ක් පර්මිට් නිකුත් කරන්නේ නැහැ. හැබැයි මේ මාසේ ඉඳලා ඔක්තෝබර් පළවෙනිදා දක්වා විතරයි. ඒක නිසා වර්ක් පර්මිට් වලට අයදුම් ගන්න පුළුවන්. නිකුත් කරන්නේ ඔක්තෝබර් මාසේ ඉඳලා. ඉතින් ඔය හිතන්න එපා ඉවසගෙන ඉන්න ඉක්මනින් ඒ ටික නිකුත් වෙයි ඔබේ බලාපොරොත්තුව රුමනියා සිහිනය අනිවාර්යෙන් ඉටු වේවි ඉතින් ඒක නිසා වැඩි හිතන්න එපා මොකද වර්ක් පොයින්ට් එක මේ මාසේ ඉඳලා ඔක්තෝබර් මාස දක්වා නිකුත් නොවුනත් ඒ වගේම මේ ඔක්තෝබර් මාස දක්වාම සියලුම කලින් අයදුම් කරපු සියලු දෙනාගේම එම්බසි ඉන්ටර්ෆේස් කරලා ඒ බ්ලොක් එක අඩු වෙනවා. ඉතින් ඔයාලට වර්ක් පොයින්ට් එනකොට සාමාන්‍යයෙන් අපි කියමු මාස 5ක් වගේ තමයි කාලයක් තියෙන්නේ මේ වර්ක් නිකුත් වෙන්න. ඔක්තෝබර් මාසෙ එනකොට ලංකාවේ වගේම ආසියාවේ තියෙන සියලුම රටවල එම්බසි බ්ලොක් එක අඩු වෙලා කෙටි කාලයක් තුළ ඔබගේ වර්ක් පොයින්ට් එකට පස්සේ ඉන්ටර්ෆේස් කරන්න ඒ හැකියාව ලැබෙයි. ඒ හන්දා වැඩි කලබල වෙන්න එපා. ඔයාලට අනිවාර්යෙන් ඉවසීම තියෙන්න ඕන. තියාගන්න ඒක හන්දා එහෙනම් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා